ආයිබෝවන් ක්‍රීඩාශීලී දවසක් අරවින්ද සිල්වා යනු මෙරට ක්‍රිකට් ඉතිහාසයේ බිහි කළ විශිෂ්ටතම ප්‍රතිකරු බව අවිවාදයෙන් පිළිගන්නා කරුණක්. අර්ජුන රණතුංග සනත් ජයසූරිය ඇතුළු ක්‍රිකට් පතාක යෝධයන් පවා බොහෝ තැන්වල ප්‍රකාශ කර ඇත්තේ අරවින්දද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් බිහි කළ විශිෂ්ටතම ප්‍රතිකරුවා බවයි. ඒ කියන්නේ තවත් විශිෂ්ට ප්‍රතිකරුවෙකු වන සංගක්කාර පවා අරවින්දට දෙවෙනි. අරවින්ද ඔහුගේ හොඳම ටෙස්ට් සිනම විදිහට සඳහන් කරන්නේ 1989 බ්‍රිස්බේන් ගැබ තනතිරුවේ රැස් කළ ලකුණු 167ක ඉනිමයි. ඇත්තෙම එම ඉනිම ශ්‍රී ලංකීය පිතිකරුවෙක් සෙනා රටකදී ක්‍රීඩා කළ හොඳම ඉනිම කිහිපයෙන් එකක්. ඕස්ට්‍රේලියාවේදී සංගක්කාර විසින් ලකුණු 192ක් ලබාගෙන ඇති අතර ඉන් පසුව ඕස්ට්‍රේලියාවේදී සංගක්කාර විසින් ලකුණු 192ක් ලබාගෙන තිබෙන අතර ඉන් පසුව තිබෙන්නේ අරවින්දගේ ඉහත ඉනිමයි. මෙම ගැබා ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තුන්වන ටෙස්ට් තරගය. මෙම ගැබා ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර ඉතිහාසයේ පැවති තුන්වන ටෙස්ට් තරගය. මීට පෙර දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පවත්වා තිබුණු අතර එම තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් පරාජය වුණා. මෙම තරගයේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකදී ඕස්ට්‍රේලියා කණ්ඩායමක් ලබාගත් ලකුණු ප්‍රමාණය පසු කර යාමට සමත් වනවා. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රථම ඉනිමට ලබාගත් ලකුණු 367ට එරෙහි ලකුණු 418ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රථම ඉනිම සඳහන් වන්නේ පන්දුවර 95කුත් පන්දු 3කදී සියලු දෙනා දැවි ලකුණු 367ක් ලෙසයි. ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභියා වන කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූද ටොම් මෝඩි පන්දු 179කදී ලකුණු 106ක් රැස් කළා. ඊට හතරේ පාර 12ක් ඇතුළත් වුණා. නායක ඇලන් බෝඩර් ලකුණු 56යි. ස්ටිව් වෝල් ලකුණු 60යි. පන්දු යැවීමේදී ග්‍රැහන් ලැම්බ්‍රෝයි පන්දුවර 31යි පන්දු එකක් තුලදී නිලකුණු පන්දුවර 5 සමගින් ලකුණු 133ට කඩලු 5ක් දවා ගැනීමට සමත් වුණා. චම්පික රාමනායක පන්දුවර 26කුත් නිලකුණු පන්දුවර 2ක් සමගින් ලකුණු 101ට කඩලු 2යි. අසංක ගුරුසිංහ පන්දුවර 8කුත් පන්දු 3කදී එක් නිලකුණු පන්දුවරයක් සමගින් ලකුණු 37ට කඩලු 2යි. ඉතින් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම පන්දුවර 166කදී සියලු දෙනා දැවි ලකුණු 418යි. සිය ප්‍රථම ඉනිම කඩලු 3කට ලකුණු 114ක්ව තිබියදී පිටියට පැමිණි අරවින්ද පන්දුවර 60කුත් එක් පන්දුවක් සඳහා මුහුණ දෙමින් ලකුණු 167ක් ලබාගෙන අවසන් කඩුල්ල ලෙසින් දැවි ගියා. එම ලකුණු 167ට අරවින්දද සිල්වා අලංකාර ඩ්‍රයිව් පහරවල් ප්ලෙක් පහරවල් සමගින් පුල් සහ උප් පහරවල් එල්ල කරමින් හතරේ පාර 17ක් එල්ල කරන අතරේ කාල් රැකර්මන්ගේ කෙටි පන්දුවකට අලංකාර පුල් පහරකින් ලකුණු 6ක් ලබා ගැනීමත් විශේෂත්වයක්. අරවින්ද සතකෙන් පසුව අවසන් ලකුණු 67 සඳහා හතරේ පහර 11ක් එල්ල කරන්නේ පසු පෙළ ප්‍රතිකරුවන් සමගින් ඉක්මනින් ලකුණු එකතු කර ගනිමින් අරවින්දට මෙම අනර්ග ඉනිම සඳහා යම් සහයක් ලැබෙන්නේ අටවන විකට්ටුව සඳහා පිටියේ එක්වන රවි රත්නායකගෙන් පමණයි. ඔවුන් දෙදෙනා අටවන විකට්ටුව වෙනුවෙන් ලකුණු 144ක සබඳතාවක් පිහිටුවනවා. ඉතින් රවි රත්නායක පන්දු 138කදී ලකුණු 56ක් ලබා ගන්නවා. අසංක ගුරුසිංහ ලකුණු 43ක්, ධම්මික රණතුංග ලකුණු 40ක්. ඕස්ට්‍රේලියා දෙවන ඉනිම පන්දුවර 123කදී කඩලු 6ක් දැවි ලකුණු 375ක් ලෙස සටහන් වුණා. ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන මාක් ටේලර් පන්දු 334කදී ලකුණු 164යි. හතරේ පාර 17ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. හයේ පහර දෙකක් දීට ඇතුළත්. ස්ටිව් වෝල් ලකුණු 57යි. පන්දු යැවීමේදී චම්පික රාමනායක සමගින් අසංක ගුරුසිංහ කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. අරවින්දගේ විශිෂ්ට ඉනිමත් සමගින් පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව ගලවා ගැනීමට සමත් වන අතරම එම විශිෂ්ට ඉනිම අගයමින් අරවින්දද සිල්වා තරගයේ වීරයා ලෙසින් සම්මානය ලබා ගන්නවා. ටෙරි ඇල්ඩමන්, ජෙප් ලෝසන්, කාල් රැකර්මන්, මවි හියුස් වැනි පන්දු යවන්නන් හමුවේ බ්‍රිස්බේන් ගැබ තනතිරුව මත 24 වන වියේ පසුවන තරුණ අරවින්ද ක්‍රීඩා කළ සටන්කාමී ඉනිම තවත් බොහෝ කාලයක් යනතුරුත් ඉහළින්ම වැජබෙනු ඇති. ඉතින් අද අපි කතා කළේ ශ්‍රී ලංකාව බිහි කළ තවත් සුවිශේෂී ක්‍රිකට් පුරා වෘත්තයක් වන අරවින්දද සිල්වාගේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිමක් ගැනයි. අරවින්දගේ මේ ඉනිම ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ බොහෝ සුවිශේෂී ක්‍රිකට් කතන්දර දැනගන්න ක්‍රිකට් ලංකා channel එක subscribe කරලා තියාගන්න. තවත් මෙවැනි රසවත් වීඩියෝවකින් නැවත හමු වෙමු.